තවත් දවසකුත් එක්ක අලුත් වීඩියෝ එකකුත් අරගෙන මම ආයෙත් ආවා. එහෙනම් welcome back to my YouTube channel Everyday Level Up with Jay. මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් දන්නවනේ අපි මේ channel එකෙන් share කරගන්නේ අපි කොහොමද අපිවම level up කරගන්නේ, අපේ mental peace එක, මානසික සුවය කොහොමද අපි රැකගන්නේ, කොහොමද අපි ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරන්නේ, අපි හැම වෙලේම පොසිටිව් මයින්ඩ් එකක් ධනාත්මක විදිහට හිතන්නේ කොහොමද කියන දේවල් ගැන. ඉතින් ඇත්තටම එහෙම හිතුවොත් ඔයාට හිතෙන්නේ නැද්ද අපි මේ ජීවත් වෙන හරිම කෙටි කාලය තුල එකිනෙකා එක්ක ප්‍රශ්න ඇති කරගෙන, තරහ හිතේ තියාගෙන, තමන්ට තමන්වම එපා වෙලා, තමන්ට නැති දේවල් ගැන විතරක් හිත තමන්ට මේ දැනට ලැබිලා තියෙන දේවල් එහෙමම අමතක වෙන විදිහට ඉන්න එක, අනිත් අය ගැන නිතරම වැරදි දේවල් කතා කරන එක, කම්මැලි විදිහට අපිට ලැබිලා තියෙන පැය 24න් උපරිම ප්‍රයෝජනයක් නොගෙන නිකම්ම ජීවත් වෙනවට වඩා අපි හැමෝම කැමති නේද අපේ ලයිෆ් එක දවසින් දවස ඉම්ප්‍රූව් කරගන්න. මේක ෆයිනෑන්ෂියලි විතරක් නෙමෙයි. ඔයා හිතන්න ඔයාගේ මනස ශක්තිමත් කරගන්න තරමට, ඔයා හිතන පතන විදිහට, ඔයාගේ ඇටිටියුඩ්ස් ආකල්ප ඩිවලොප් කරගන්න තරමට ඔයාට පුළුවන් අනිත් හැමදේම ඇට්‍රැක්ට් කරගන්න. ඒකට කරන්න තියෙන්නේ අපි හිතන විදිහ වෙනස් කරගන්න විතරයි. මොකද අපි හිතන විදිහ වෙනස් කරගත්තා කියන්නේ අපිට හැමදේම වෙනස් කරන්න පුළුවන්. මොකද අපි දෙයක් බලන විදිහ, අපි දෙයක් ගැන මෙච්චර කල් හිටපු විදිහ, අපේ ඔළුවේ තියෙන කුණු ගොඩවල්, මේ දේවල් නැති කරගන්න පුළුවන් අපිටම විතරයි. අද vlog එකේ මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ Saturday දවසක්. අද මං ඇත්තටම ගෙදර හිටියේ. ගෙදර වැඩ කිහිපයක් ඉතුරු වෙලා තියෙන නිසා ඒ ටික කරන්න දවස මේ වැඩේට කාලය ගත කරන්න ඕනේ නැහැ කියලා හිතුන නිසා ඇත්තටම උදෙන්ම නැගිට්ටා. ඔයගොල්ලෝ දකින්න ඇති vlog එක පටන් ගන්නකොටම ඉර පායලා තිබුණේ නැහැ. ඇවිල්ලා බොන්න කියලා හිතාගෙන අවකාඩෝ ස්මූති එකත් හදලා ෆ්‍රිජ් එකේ තියලා ජිම් එකට ආවා. ජිම් එකට ආවට පස්සේ තමයි දැක්කේ ජිම් එකේ කිසිම කෙනෙක් නැහැ. මොකද සෙනසුරාදාට කවුරුත් මං හිතන්නේ උදේ පාන්දර එන්නේ නැහැ. මේ ගොඩක් උදේ ජිම් එක ඕපන් කරලා ටික වෙලාවකට පස්සේ මං විතරයි ජිම් එකේ හිටියේ. ඉතින් ඒකත් හොඳයි. මොකද මන්ට උවමනාව තිබුණේ නිවාඩු දවසේ ගෙදර වැඩ දාගෙන මුළු දවසම මේකට ගත කරනවට වඩා ඉක්මනට ඒ ටික උදේ වරුවෙන්ම හරි ඉක්මනට ඉවර කරගෙන දවසේ හවස් වරුව හරි, ඒ කියන්නේ දවල් වෙලාවෙන් පස්සේ හරි නිදහසේ ඉන්න ඕනේ කියන එක. මගේ කලින් වීඩියෝස් බලලා තියෙන ඔයා දන්නව නේද? හැම වෙලාවෙම අපිට තියෙන නිවාඩු දවස ගෙදර වැඩ මුළු දවසම යොදා ගන්න නැතුව අපි නිදහසේ නිවාඩු දවසක් ගත කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අන්න ඒක තමයි මටත් ඕනේ උනේ. මොකද සමහර වැඩ තියෙනවා ඒක නිවාඩු දවසටම තමයි කරන්නත් වෙන්නේ. එන්නේ වගේ වැඩකුත් අද තියෙන නිසා අපි මීල් ප්‍රෙප් කරන වැඩෙත් අදම දාගත්තා. ඔයගොල්ලෝ දන්නවද මේ වර්ක්අවුට් කරන එකට මං මෙච්චර කැමති වුණේ. කැමැත්තෙන් වර්ක්අවුට් කරන්න ගත්තේ මීට අවුරුදු 3කට විතර කලින් ඉඳන් එක කාලෙන් කාලට වර්ක්අවුට් කරනවා. අපි හිතනකො අපි ස්කූල් එකෙන් අවුට් වුණාට පස්සේ අපි හයර් ස්ටඩීස් කරනවානේ. ඒවත් එක්ක වර්ක්අවුට් කියන එක සාමාන්‍යයෙන් මග ඇරෙනවා නේද? හැබැයි හිතලා බලලා වර්ක්අවුට් කරන්න ඕනේ කියලා කාලයකට මොටිවේට් වෙනවා. ඊට පස්සේ එකටම වර්ක්අවුට් කරනවා, ස්ට්‍රික්ට් ඩයට් වලට යනවා. හැබැයි ඒක ටික කාලයක් හැමම නැති වෙලා යනවා. හැබැයි මේ කන්ටිනියස්ලි මේ දේවල් වල වටිනාකම දැනගෙන සමහරලාට අපිට ඕන තරමට අපි කෙට්ටු වෙන්නේ නැහැ. අපිට ඕන තරමට අපිට බොඩි එක ටෝන් කරගන්න බෑ. නමුත් වර්ක්අවුට් කරනවා කියන එකේදී අපි ඒකට යොමු කරන කාලය, එතකොට අපේට මනසට ලැබෙන නිදහස, වර්ක්අවුට් කරාට පස්සේ අපිට ෆිසිකලි ඒ හම්බ වෙන ෆිට්, ඒ කියන්නේ අපිට හොඳ ෆිට් එකක් තියනවා ෆිසිකලි. මේ හැමදේම ඇත්තටම වටිනවා සමහරවිට පොඩි ගෝල් එකකට යනවටත් වඩා. ඒක ඇත්තටම අපි හැමෝටම සතියට ඇට්ලීස්ට් 3 පාරක්වත්
at least දෙපාරක්වත් හැමදාම විනාඩි 20ක්වත් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් අපිට පුළුවන් විදිහට පොඩ මේක ස්ටාර්ට් කරොත් ඇත්තට මේක හරිම ෂෝක්. ඔයා වර්කවුට් කරන්න නැති කෙනෙක් නම් ඒක පටන් ගන්න. මේ ස්ට්‍රෙචින් කියන දේ අපිට බොඩි මෙන්ටල් හෙල්ත් දෙකටම ගොඩක් වටින දෙයක්. ඉතින් මම මේ පොතක් කියවනවා නෙමෙයි. ඇත්තටම මම දැන් කියවන පොත ඉවර වේගෙන යන නිසා මේ ඊළඟට කියවන්න මේ පොත හොඳයිද කියලා ඒකේ තනින් තන පොඩ්ඩක් බලලා කන්ටෙන්ට් එක පොඩ්ඩක් go through කරගන්නවා. ඊළඟට මේ පොත ගන්න හොඳයිද කියලා කියවන්න. ගන්න හොඳයිද කියන්නේ ඇත්තටම මම මේ දේවල් හොයලා බලලා තමයි ගත්තේ. ඒනට සමහර මේ self help book තියෙනවානේ. ඒ එක පොතක් කියවලා ඉවර කරලා ඊළඟ පොත සම්පූර්ණයෙන් totally වෙනස් වුණොත් මම ගොඩක් කැමති අර එකම ටයිප් එකට යනවට වඩා. ඉතින් ඔන්න ඒක තමයි මේ කරන්නේ. ඊට පස්සේ ජිම් ගිහින් එන ගමන් පොඩ්ඩක් ග්‍රොසරි shopping කරලා අඩුපාඩු ටිකක් තිබිලා ඒ ටිකත් අරගෙන ආවා. ඒ ටිකත් unpack කරලා meal prep කරනවා. අපි තමයි meal prep කරන්නේ. meal prep කරන අතරතුර මම ගෙදර තව වැඩ ටිකක් කරා. මට ඒ ටික නම් ෆිල්ම් කරගන්න බැරි වුණා. ඉතින් මේ අපි ගෙවන දවස් අපේ මේ ගෙවන ජීවිතය ගැන කතා කරොත් මේකේ හැමදාම productive වෙන්නේ නැහැ. Not every day feels productive. Some days feel very slow. But that doesn't mean we are not growing. ඒක නිසා සමහර දවස් ඔහේ ගෙවිලා යන විදිහට තියෙනවා. එක්ක අපේ මූඩ් එකක් අවුල් වෙලා අපි හිතන විදිහට හැමදේම වෙලා නැහැ. අන්න ඒ වගේ දේවල් හින්දා. ඒත් එහෙමයි කියලා අපි ඊළඟ දවසත් ඒ විදිහටම ඒ අවුලෙන්ම හිටියොත් මුළු සතියක්ම අපි ඒ විදිහට නාස්ති කරලා දානවා. හැම වෙලේම අපිට මේන ප්‍රශ්න මේ දේවල් අපිට පුළුවන් තරම් ඉක්මනට වෙනස් කරගන්න ඕනේ. අපි අලුත් දවසක් පටන් ගනිද්දී අපිට පුළුවන් නම් අලුතෙන්ම පරණ දේවල් පරණ කනගාටුදායක දේවල් අත්හැරලා අලුත් විදිහටම පටන් ගන්න. එතනදී අපිට සතුටින් ඉන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලෝ දැක්ක වගේ මං අර කිව්ව වැඩේ අර ගහක අතු කපන වත්ත සුද්ධ කරන වැඩ ඒ ටිකත් කරගත්ත අද දැන් අපි කෑම ටික හදාගන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි working days 5කට හෝ 4කට ඇති වෙන්න කෑම බීම හදාගන්නවා. හැබැයි මේකෙදී මම හොයලා බලපු විදිහට මට හිතෙනවා මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. නමුත් මෙහෙම meal prep කරලා කෑම බීම කන බොන එකේ pros and cons මේ වාසි සහ අවාසි දෙකම තියෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දෙයක් කරනකොට තමන්ට පුළුවන් විදිහට මේ ගැන හොයලා බලලා කරන්න. meal prep කරත් ඒක අපි ස්ටෝර් කරන විදිහ අපි අවශ්‍ය මේවා ස්ටෝර් කරන භාජනය මොන වගේද, එතකොට අපිට කන්න අවශ්‍ය නම් මේක අරන් කොහොමද හීට් කරන්නේ, මේ හැමදේම චුට්ටක් හොයලා බලලා තමයි අපි කරගන්න ඕනේ. මොකද නියුට්‍රිෂන්ස් වලට හානියක් වුණොත් අපේ හෙල්ත් එකට අවශ්‍ය දේවල් අපිට ලැබුණේ නැත්තම් එතනදී ගැටලුවක් වෙන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මෙහෙම කරන එකේදී මම හොයලා බලපු විදිහට ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ පැය 2-3ක් උයලා ඒ කෑම එක විනාඩි 10න් කාලේ ඉවර කරන්න. ඇත්තටම ඒක නෙමෙයිනේ වෙන්න ඕනේ. අපි කෑම එකකුත් එන්ජොයි කරන්න ඕනේ. ඒක අපි වෙන වැඩ ෆෝන් එකේ ටීවී එකේ නැතුව ඒ කෑම එකක් මම හරිම කැමතියි නිදහසේ එන්ජොයි කරන්න. සහ අපේ බිසි ලයිෆ් ස්ටයිල් එක සමහරවිට අපිට කෑම බීම ගොඩාක් උයන්න ඩේලි උයන්න තරම් වෙලාවක් ලැබෙන්නේ නැහැ. වෙලාව තිබුණත් මම නම් හරිම කැමතියි ඒ වෙලාව කුකින් වගේ දෙයකට යොමු කරනවට වඩා තව ඊට වඩා වෙනස් දෙයකට යොමු කරන්න. සාමාන්‍යයෙන් ඩේලි සැලඩ් එකක් සුප් එකක් මේ වගේ දේවල් නම් ඉතින් අවශ්‍ය වෙලාවට අපි හදා ගන්නවා. ඉතින් මේ වැඩ ටික හැම වෙන අතරතුර මම ගිහිල්ලා ඊළඟ සතියට අවශ්‍ය
ඇඳුම් මේ දේවල් ඔක්කොම අයන් කරලා ඒවා ඔක්කොම ලෑස්ති කරලා ආවා. අන්න ඉතින් මං ආයෙත් ඔයගොල්ලන්ට මතක් කරනවා මං කලිනුත් කියලා තියනවා වගේ නිවාඩු දවස මේ වගේ වැඩවලටම සම්පූර්ණයෙන් යොමු කරන්න එපා. හැබැයි මෙහෙම කරගත්තම අපිට හරිම ලේසි ඊළඟ සතිය ගෙවා ගන්න. නමුත් මුළු දවසම මේ වගේ දෙයකට ගන්නවා කියන්නේ අපි නිවාඩු දවසක් තිබිලා වැඩක් නැහනේ. ඒ නිසා ටාගට් එක තිබුණේ දවල් 12 වෙනකොට මේ ඔක්කොම ටික ඉවර කරන්න. ඇත්තට මේ හිතපු විදිහට ඒ ටික ඔක්කොම කරගන්න පුළුවන් වුණා. මොකද උදේම නැගිටලා ජිම් ගිහිල්ලා ඒ ඔක්කොම ටික කරගන්නත් පුළුවන් වෙච්ච හින්දා. හැබැයි මේ ලයිෆ් ස්ටයිල් කියන එක අපේ ඩේලි රූටින් කියන එක අපි එකිනෙකාට වෙනස්. එක්කෙනෙක් ඉන්න පුළුවන් එයාට මේ වගේ මීල් ප්‍රෙප් කරන වැඩ මේ වගේ ගෙදර වැඩ ඇත්තටම යන්න කරන්න තරම් වමනාවක් නැහැ. එයා මේ දේවල් කරන්න ඕනේ කියලා දෙයක්වත් නැහැ. තවත් සමහර කෙනෙක් ඉන්නවා කිසිම කෙනෙක්ගේ හෙල්ප් එකක් නැතුව මේ හැම දෙයක්ම තමම තනියෙන් කරගන්න ඕන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් අපේ දවස අපි ගත කරන විදිහ මේ දේවල් වලට වෙලාව කොහොමද වෙන් කරන්න කියන එක ඒක අපිම ප්ලෑන් කරගන්න ඕනේ ලස්සනට අපිට නිදහසේ ඉන්න වෙලාවක් තියාගෙන. ඇත්තටම කිව්වොත් අපි ගොඩාක් අයට වෙලා තියෙන්නේ නිවාඩු දවසක් කියන එක ඔළුවට ආව ගමන් ටිකක් පරක් කළා නැගිටලා පැයක් විතර ෆෝන් එකේ ස්ක්‍රෝල් කර ඉඳලා සෝෂල් මීඩියා වල නිකම්ම එතකොට දවල් වුණාට පස්සේ මේ වැඩ ටික පටන් ගන්න. ඉතින් අපි ඉස්සරහට මේ සෝෂල් මීඩියා කොහොමද අඩුවෙන් පාවිච්චි කරන්න කියන එක ගැනත් කතා කරමු. ඊට පස්සේ අපි ලන්ච් එක අරගෙන ටිකක් නිදහසේ ඉඳලා හවසට එළියට ගියා. ඉරිදත් නිවාඩු දවසක් නිසා සෙනසුරාදා රෑ ඉතින් ටිකක් වෙලා ඉන්න හිතාගෙන ගියා. එතකොට හරිම සතුටුයි එළියට ගිහිනවත් එන්ජොයි කරන්න. මොකද වැඩ ටික ඔක්කොම ඉවර කරගත්ත නිසා. එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනටම ආයෙත් එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.